අනිත් කෙලෙස්යන් වලට එන්න ඉඩක් නොවන විදිහට චින්තනයක් ඇති වෙලා. තර්කාමචර පැත්තක් ඇති වෙලා. හිතන විදියක් ඇති වෙලා මොකක්ද අනිත් කෙලෙස් කිසි කාරණාවකට එන්න ඉඩක් නොවන විදිහකට. එතකොට මේ චින්තනය එක්ක ඉන්න තාක්කල් මේ චින්තනයත් එක්ක කෙනෙකුට විමුක්තියක් ලැබුණා නම් කියන්නේ අරූප විමුක්තියක් හරි මොන හරි ශාන්ත විමෝක්ෂයක් ලැබුණා නම් ඒ විමෝක්ෂයත් භුක්ති විඳින තාක්කල් එයාට කෙලෙස් නැහැ. අපි කෙලෙස් කියලා කතා කරන ඒ කියන්නේ රාගය, ద్వේෂය, ඊර්ෂ්‍යා, වෛරය, ක්‍රෝධය, එකට එක් කිරීම, පරිගැනීම, මාන්නය, දැඩිකම, ගුණමකකම ඊළඟට ওই විදිහට අපි කතා කරන ලෝකයේ කෙලෙස් තියෙනවානේ. ඒ ලෝකේ කතා කරන කෙලෙස් ඔක්කොම එන්නේ නැහැ. ඒ කියන්නේ ලෝකේ කතා කරන ඊර්ෂ්‍යා, වෛර, ක්‍රෝධ ආදී මේ තියෙන කෙලෙස් යමක් තියෙනවද? ඒ සියලු කෙලෙස් එන්නේ නැහැ. අතීතය කියන කතාවට නෑ කියන පැත්තක් එක්ක අපේ තාර්කික චින්තනයක් තියෙනවා. අනාගතය කියන කාරණාව එක්ක අපට තාර්කික චින්තනයක් තියෙනවා නෑ කියන පැත්තක් එක්ක වර්තමානයේ කියන කාරණාව එක්කත් අපට තාර්කික චින්තනයක් තියෙනවා නෑ කියන පැත්තක් එක්ක අපට කෙලෙස් එන්නේ නෑ. ඒ කියන්නේ ඒ අපට ප්‍රකට වෙන කෙලෙස් එන්නේ නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ විතරයි හොයාගත්තේ මේ හැම කෙලෙසකම පදනම සක්කාය කියන එක. සක්කාය දිට්ඨිය කියන එක. හැබැයි මෙන්න මේ කෙලෙසි හම්බෙන්නෙත් නෑ. ඒ කෙලෙසි ප්‍රහාණය වෙන්නෙත් නෑ. මේ කෙලෙසි හම්බෙන්නෙත් නෑ. මේ කෙලෙසි ප්‍රහාණය වෙන්නෙත් නෑ. එතකොට මේ කෙලෙසි හම්බෙන්නෙත් නැත්නම් මේ කෙලෙසි ප්‍රහාණය වෙන්නෙත් නැත්නම් මේ කෙලෙසයේ මත පදනම් වෙලා ගොඩනැගෙන අනිත් ඔක්කොම අපට නැති වෙනවා කියලා අපට හම්බ වෙනවනේ. අර විදිහට හිතීමේදී මෙතනදී වෙන්නේ ඒ කෙලෙසිය නැති වෙනවා කියන කතාවට වඩා ඒ කෙලෙසියට අනිත් කෙලෙස්යන් වලට එන්න ඉඩක් නොවන විදිහට චින්තනයක් ඇති වෙලා. තර්කාමචර පැත්තක් ඇති වෙලා. හිතන විදියක් ඇති වෙලා මොකක්ද අනිත් කෙලෙස් කිසි කාරණාවකට එන්න ඉඩක් නොවන විදිහකට. එතකොට මේ චින්තනය එක්ක ඉන්න තාක්කල් මේ චින්තනයත් එක්ක කෙනෙකුට විමුක්තියක් ලැබුණා නම් කියන්නේ අරූප විමුක්තියක් හරි මොන හරි ශාන්ත විමෝක්ෂයක් ලැබුණා නම් ඒ විමෝක්ෂයත් භුක්ති විඳින තාක්කල් එයාට කෙලෙස් නැහැ. ඒ දැන් මේ හිතන ක්‍රමයට එක්ක විමුක්තයි. නේව සංඥානා සංඥාන අසංඥත් ඒවයි. එතන මේ ඕනම කාරණාවක් එක්ක එයාට අර කෙලෙස් කතාවක් එයාට නැහැ. එතකොට එහෙනම් එයා මේ ජීවිතයේ හිතද්දිත් ඊළඟට ජීවිතයට ගිහිල්ලා කල්ප කාලාන්තරයක් ඉද්දිත් එයාගේ ජීවිතේ කෙලෙස් නැහැ. එයා විමුක්තයි. ඇයි අර සක්කාය මත පදනම් වෙලා ගොඩනගෙන හැම කෙලෙසයක්ම නොවන විදිහේ චින්තනයක් හිතීමේ රටාවක් තියෙනවා සහ ඒ හිතීමේ රටාව එක්ක තියෙන විමුක්තත්වයකට ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒ කිසි කෙනෙක් හඳුනගෙන නැහැ මොකද්ද ප්‍රශ්නය කියන එකත් ඒ ප්‍රශ්නේ හඳුනගෙන නැතුව ඒ ප්‍රශ්නෙට උත්තරي හම්බෙලත් නැහැ. එකකින් අයින් වෙලත් නැහැ. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට යන්න පුළුවන් ඉන්නේ හොඳට තේරුම් ගන්න. ප්‍රශ්නය කියලා හඳුන නොගත්තාට ප්‍රශ්නයක් හැටියට යෙදෙච්ච කෙනෙකුට මම කියපු කතාව හොඳට හිතන්න.